වගේම මේ වෙද්දි තියෙන අයහපත් කාලගුණ තත්ත්වයක් ආපදා තත්ත්වයක් එක්ක හැමෝම ඒ ගැන කතා වෙනවා. ඒ අතරේ රටම දන්න ත්‍රිපෝෂ ෆැමිලි එකේ සුදේශ් ගැන සමාජ මාධ්‍ය ඇතුලේ අලුත් කතා බහක් හැදිලා තියෙනවා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දීප්වා සුලිකුණාටුවත් එක්ක මේ වෙද්දි රටම එක පාටට හැරිලා ඉවරයි. මුළු රටම ගංගාතුරට හුවලා ඉන්න මොහොතක තමයි අපි මේ ඉන්නේ. එහෙම වටපිටාවකදී එක්තරා මිනිසෙක් ගැන හැමෝම හොඳ කියන්න අරගෙන ඒ ඇයි කියලයි අපි අද කියන්න හදන්නේ. ත්‍රිපෝෂ ෆැමිලි කියන්නේ රටම දන්න ජනප්‍රිය යුවලක්. ඔවුන් දෙන්නගේ වීඩියෝස් බලන නොබලන බොහෝ අය ඇත්තටම ඔවුන්ට කැමති. අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුලේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙලා මේ වෙද්දි මුළු රටම දන්න මිනිස්සු වෙලත් එයාලගේ නිහතමානීකම නම් ඉතාමත් ඉහළයි. සුදේශ් කියන්නේ ආමි එකේ ඉඳලා අයින් වෙලා දැන් මේ වෙද්දි පූර්ණ කාලීනව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඒ වගේම ටැටූ ශිල්පියෙක්. කොහොම නමුත් මේ ඇති වෙලා තියෙන ආපදා තත්ත්වයක් එක්ක එදා උදේ ඉඳලම සුදේශ් පාරට බහැලා මිනිස්සු එක්ක ආපදාවට පත්වලා ඉන්න මිනිස්සු වෙනුවෙන් මහන්සි වෙනවා අපි දැක්කා. සුදේශ් කර වටක් වතුරේ බැහැගෙන මිනිස්සුන්ට උදව් කරනවා වගේම Taman උපයගෙන ඉන්න ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ ආපදා තත්ත්වය පටන් ගත්ත දවසේ ඉඳලම මහරගම තරුණ සභාව ආසන්නයේ ඉඳගෙන සුදේශ් මිනිස්සුන්ගේ උදව්වෙන් මිනිස්සු වෙනුවෙන් මේ කරන වැඩේ ගැන හැමෝම හොඳ කියනවා අපිට පේනවා. මිනිස්සු අතරින් ගොඩනැගෙන ප්‍රසිද්ධ චරිත මුකුත් වෙලා නෑ වගේ නිහඬව මිනිස්සුන්ගේ වේදනාව ගැටලු සියල්ල තේරුම් අරන් ඒ වෙනුවෙන් පෙනී ඉන්න එක ඇත්තටම අගය කරන්න ඕනේ. සුදේශ් කියන්නේ හොඳ අවංක මිනිසෙක් කියන්න මේකම ඇති. මිනිස්සු අතරින්ම උඩට ඇවිල්ලා අන්තිමට මිනිස්සුන්ට උදව් ඕන වෙලාවට මිනිස්සු එක්ක හිට ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් සුදේශ් හැමෝටම ආදර්ශයක් දෙමින් ඒක කරමින් ඉන්නවා. ඒ වගේම සුදේශ් වගේ ඇත්තටම මේ වෙලාවේ අපි හැමෝම අපේ සමීපතමයන්ව අත්හරින්නේ නැතුව අරගෙන ඉන්නවා. මේ ආපදා තත්ත්වය අපි හැමෝම අල්ලගෙන ඉන්න ඕනි. ඉතින් වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ අනිවාර්යයෙන්